පරාජය වුවද පසුතැවීමක් නැති ජීවිතයක රස යනු ඉතාමත් ගැඹුරු. එමෙන්ම ඕනෑම මනුෂ්‍යයෙකුට තම ජීවිතය සාර්ථක කර ගැනීමට අත්‍යවශ්‍ය වන දාර්ශනික මෙන්ම ප්‍රායෝගික සංකල්පයකි. බාහිර ලෝකයේ සැමවිටම මනින්නේ ජයග්‍රහණය පමණක් වුවත් සැබෑ ආත්ම තෘප්තිය සහ සැනසීම රැඳී තිබෙන්නේ අප දැක්වුණු දායකත්වයේ මතය. මෙම විෂය කරුණු අදාළ පසුතැවීමක් නැති ජීවිතයක රහස කරුණු කිහිපයකින් විග්‍රහ කළ හැකිය. අංක 1. ප්‍රතිඵලයට වඩා ගමනට ආදරය කිරීම. බොහෝ දෙනෙක් පසුතැවෙන්නේ තමන් බලාපොරොත්තු වූ අවසාන ප්‍රතිඵලය ලැබුණු නැති වූ විටය. නමුත් සැබෑ රහස තිබෙන්නේ අවසාන ප්‍රතිඵලය කුමන වුවත් ඒ වෙනුවෙන් ගිය ගමන කැපවීම සහ මහන්සිය තුළය. තමන්ට කළ හැකි උපරිම දේ උපරිම ශක්තියෙන් සහ අවංකත්වයෙන් සිදු කළ පසු සිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනේ. මට මීට වඩා දෙයක් කරන්න තිබුණා යන සිතුවිල්ල ඉතිරි නොවන තරමටම වෙහෙසුණු මිනිසාට පරාජය යනු තවත් එක් නවාතැනක් පමණි. අංක 2. පාලනය කළ හැකි දේ සහ නොහැකි දේ හඳුනා ගැනීම. ජීවිතය අපට පාලනය කළ හැක්කේ අපේ උත්සාහය, කැපවීම, ආකල්පය සහ හැසිරීම පමණයි. තරඟයක ප්‍රතිඵල, අනෙක් අයගේ දක්ෂතාවය, දේශගුණය හෝ වාසනාව වැනි බාහිර සාධක අපට පාලනය කළ නොහැක. පාලනය කළ නොහැකි බාහිර දේවල් නිසා පරාජය වූ විට තමන්ගේ උපරිමය දුන් මිනිසෙකු කිසිවෙකට පසුතැවෙන්නේ නැත. මන්ද තමන්ගේ පාලනයේ තිබූ කොටස ඔහු අකුරටම ඉටු කර ඇති බැවිනි. අංක 3. පරාජය අසාර්ථකත්වයක් නොව ඉගෙනීමක් ලෙස දැකීම. පසුතැවීමක් නැති මිනිසුන් පරාජය දකින්නේ තමන්ගේ අවසානය ලෙස නොව තමන් ලැබූ වටිනා අත්දැකීමක් ලෙසය. මම පැරදුනේ නෑ, මම තවත් එක ක්‍රමයක් ඉගෙන ගත්තා. වැරදුණු තැන් හඳුනාගෙන ඒවයින් පාඩමක් ඉගෙනගෙන නැවත නැගී සිටීමට ඇති කැමැත්ත නිසා පරාජයේ වේදනාව අතුරුදහන් වී ඒ වෙනුවට පරිණතභාවය ඉතිරි වේ. අංක 4. ස්වාධීන හෘද සාක්ෂිය. පසුතැවීම උපදින්නේ කම්මැලිකමය, මගහැරීම හෝ තමන්ට කළ හැකි තිබුණු දේ මගහැරීම වැනි තමන් දෙසින්ම සිදු වූ අඩුපාඩු නිසාය. නමුත් තමන්ගේ උපරිමයෙන් කැප වූ පුද්ගලයන්ට තමන්ගේ හෘද සාක්ෂියට කෙලින්ම මුහුණ දිය හැකිය. තමන් තමන්ටම අවංක වූ නිසා බාහිර ලෝකයේ කුමන විවේචනය එල්ල කළත් සිතේ සාමය ආරක්ෂා වේ. පරාජය වුවද පසුතැවීමක් නැති ජීවිතක සැබෑ රහස වන්නේ ප්‍රතිඵලය කුමක් වුවත් මගේ උපරිම කළමි යන අභ්‍යන්තර ආත්ම තෘප්තිය සහ තමන්ගේ අවංක කැපවීමයි. ජයග්‍රහණ තාවකාලික විය හැකි මුත් උපරිමයෙන් උත්සාහ කිරීමෙන් ලැබෙන පෞරුෂ සහ සැනසීම සදාකාලිකයි. ජය වේවා.